ගින්දරට පිච්චුනොත් අනිවාර්යෙන්ම රෝහලට යන්න ඕනි අවදානම් සහිත පිලිස්සුම් තුවාල මොනාද කියන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. පිලිස්සුමට ලකුණු ප්‍රදේශයේ ප්‍රමාණය අනතුරට පත්වුණු කෙනාගේ අතේ ප්‍රමාණයට වඩා ලොකුයි නම් මම සුදු පාට හෝ අඟුරු පාට වෙන විදිහේ ඕනෑම ප්‍රමාණයක ගැඹුරු පිලිස්සුමක් තියෙනවා නම් පිලිස්සුම වෙලා තියෙන්නේ මූණේ, බෙල්ලේ, අත්වල, කකුල්වල, සන්ධියක හෝ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ නම් ඔයා රෝහලකට යන්න ඕනේ. ඒ වගේම පිලිස්සුම උනේ විදුලිසර වැදීමකින් හෝ ඇසිඩ් හෝ භාෂ්මික රසායනික ද්‍රව්‍යයකින් නම් පිලිස්සුමට අමතරව වෙනත් අනතුරු ඇති වුණොත් හැම සීතල වෙලා දාඩිය දාන්න අරගෙන හුස්ම ගන්න වේගෙ වැඩි වෙලා කලන්ත ගතියක් ඇති වුණොත් පිලිස්සුමට ලක්වුණු කෙනා අවුරුදු 10ට අඩු දරුවෙක් නම් හදවත් පෙනහළු අප්මා රෝග, දියවැඩියා වගේ වෙනත් රෝග තියෙන කෙනෙක් නම් ගිනි ගැනීමකට ඇතිවෙන දුම සහ අලු ආශ්වාස කරපු කෙනෙක් නම් ඉක්මනින් රෝහලකට යන්න ඕනේ. ගින්දරෙන් පිච්චුනාම කරන්න ඕනේ ප්‍රථමාධාර ක්‍රම ගැන සහ භයානක පිලිස්සුම් තුවාල ගැන අපි වීඩියෝ දෙකකින් කතා කළා. ඉතින් මේ වැදගත් පණිවිඩය අනිත් අයට ෂෙයා කරන්න අමතක කරන්න එපා. මීට අමතරව ඔයාලට තියෙන සෞඛ්‍ය ගැටලු මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න.